boys and girls. ඉතින් කාලයකට පස්සේ ඉතින් ඔන්න ඇවිල්ලා ඉන්නවා මචං ගේමින් කුරා 4K ඉතින් අලුත් ඉවෙන්ට් කවර් වීඩියෝ එකකට. ඉතින් මචං ඔන්න ඉතින් මචං කාලයකට පස්සේ ඉවෙන්ට් කවර් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මචං මේ අද මචං ඉවෙන්ට් එක පැරඩොක්ස් ඉවෙන්ට් එකක් කරන්න යනවා මචං. ඉතින් මචං අපි තියෙන දේවල් වල අවතාර එකක් දීලා තියෙනවා. බැනර් එකක් දීලා තියෙනවා. කැත්තට ස්කින් එකක් තියෙනවා. මාස්ක් එකක් දීලා තියෙනවා. ඔය අපිට මේන් බන්ඩල් එක තියෙනවා. ඉතින් මචං පොඩ්ඩක් කටහඬ රිදෙනවා. මේන් බන්ඩල් එකට තියෙන ඩුවෝ ඉමෝට් එක මට උඩ පාරක් තමයි බොයිස්. ඉතින් මෙන්න ලුක් චේන්ජර් එක. නම මචං ඇනිමේෂන් එක. macam media ඔතන අර පායිති එහෙම සීන් එකක් තමයි ඉතින් මචං කෙල්ලම කිටක් දානවා කෙල්ලෙක්ගේ කිටක් දානවා අපි දාගමු එන්න මේ කියලා දාගෙන අතේ තියෙන මේ මොකද කරන්නේ ගණන් ගන්න එපා මචං 7 second ස්පින් එකේ මචං කෑල්ලක් වැදුනා සද්දයක් එනවා නම් ගණන් ගන්න එපා එහෙම තමයි සෝරි යාළුවනේ කෑ ගහනවා සද්දයක් එනවා නම් ගණන් ගන්න එපා. ඉතින් මචං ගෝල්ඩ් රොයල් ස්පින් පහක් තියෙනවා. ඊට පස්සේ මචං කෙලින්ම ඉවෙන්ට් එකට ගිහිල්ලා ඉවෙන්ට් එක ඔන්න ඔහොම දෙන්න මචං. ඔන්න අපේ ටෝකන් දෙකයි වැදුනේ බං මේ මචං අර ටිකක් දාලා මචං හරියන්නේ නැහැ බොයිස්. කැරට් එක මාරු කරගමු බොයිස්. කැරට් එක දාගමු මේක දාගමු දාලා account basic වලට ගිහලා clear catch තුන් පාරක් දෙන්න. පස්සේ report පාරක් ගහන්න යාළුවනේ. ගාරීන එකට කෙලවිලාම යන report පාරක් ගහන්න. පස්සේ report එක successful කියලා නේටුනේ. පස්සේ මචං කෙලින්ම gold royal 5-10ක් දෙන කෙලින්ම උදේ. I think එහෙම දීලා බොයිස් ඊට පස්සේ කෙලින්ම යන ඉවෙන්ට් එකට ගිහලා 40 ස්පින් එකක් දෙන්න. ඒ දුන්නා මචං ඉපර්මනන්ට් දුන්නා ආයි 40 ස්පින් එකක් දෙන්න. අන්න එක ටෝකන් එකක් දුන්නා. ඊට පස්සේ මචං දෙන්න කෙලින්ම 3 ස්පින් එකක් බයිරෙන්න එපා. දුන්නා මචං. අපි කරකවමු ගේම් තියෙනවා. මම ලෑස්ති පිටාව මචං. ඒ වැදින්නේ ඔයි. නොහොම තාම නෑ තාම තුනේ කැලලක් සෙට් උනේ ජෙම් කයිද යාළුවනේ මචං ට්‍රික් එකක් දාලා බලමු ට්‍රික් එකක් යූස් කරමු මියව දාගෙන මචං කරකෝ මියව දාගෙන ගියම් මියව දාගෙන ගෝල්ඩ් රොයල් 5ක් දෙන්න 1 3 4 ඉතින් හරි ඊට පස්සේ ඉවෙන්ට් එක පැත්තට ගියා ඉවෙන්ට් එක පැත්තේ මෙන්න මේ කුඩේ පාගෙන ගියා පස් පාරක් විතර පස්සේ කෙලින්ම 144 එක අයිදුන් අම්මුන් නෑ මචං ආයි දෙන්න තියෙන්නේ නෑ ඔයි කැරට් එක මාරු කරමු මචං කැරට් එක හරියන්නේ නෑ කැරට් එක මාරු බැටරි 10 මචං කැරට් එක දාගමු අපි මේ තඩිය මචං ගාරීනට බැන්නද දන්නේ ක්ලියර් කැච් තුන් පාරක් දෙමු එයා පස් පාරක් දෙමු පස්සේ අප්ලෝඩ් කියන එකක් දෙමු හරි report පාරකුත් ගහමු ආයි හරි මචං report පාරත් හරි පස්සේ ලක් රොයල් එකට ගියා ස්පින් 10ක් දුන්නා කෙලින්ම ඉවෙන්ට් එකට ගියා 180 එකක් දුන්නා. අඩෝ ඇදියන්කෝ. අඩෝ චාටර් අඩෝ 10 කෑල්ලක් ඇදුනා බම් බලහන්කෝ. සෑහෙන්න ළඟින් යන බොයිස්. අඩෝ පහේ ස්පින් එකක් බම්. අයියෝ එහෙම. ජෙම් කයිද බොයිස්? තාගොමත් ස්පින් 3
එකකින් එනවා බං. අන්න එකක් දෙවෙනි එක අත්තා මචං. තුන්වෙනි එකක් දෙමු. අඩෝ මේ ළඟින් යනු මචං. මචං ට්‍රික් එකක් ආයි මම කැරට් එක වෙනස් කරමු. ලක් එක නෑ වම් මඩ මේ දවස්වල. ඔයි කැරක්ටර්ස් පෙන්නන්නේ නෑ. අයියෝ අම්මට උරු පින් එක විනාඩියක් ඉඳවම් බං. සෑහින්න වයිෆයි ඔෆ් වෙලා ඒකනේ මම මොකක් හරි තියෙනවා. හරි මචං වයිෆයි හදාගත්තා මම කැරක්ටර්ස් වලට ගියා. අපි කැරක්ටර්ස් වලට දාගමු. මම චරිතය දානවා. අත් දෙකක් වුණානේ. ඊට පස්සේ මචං කෙලින්ම ඉවෙන්ට් එකට ගියා. මෙන්න මෙහෙම වුණා. මෙහෙම මේ දෙකුඩේ යම්මේ මොකක් හරි දාන්න හැකි ටිකක් දාලා දුන්නා. අඩෝ ඔය එනම ගහපම් මේ ගරීනා එනම ගහන්න ඕන ගරීනට. ෂායි දුන්නා. අඩෝ ඔයි ගරීනා මොකක්ද බං? ස්පින් දියන්කෝ. ඔයි මොකෝ මට මොකෝ දෙන්නේ නැත්තේ? මං හිතුවේ බැන්න හින්දා වෙන්නේ නැති කියලා. මොකද්ද? ඩේටා? මොකද්ද බොයිස්? වයි ඔයි. මොකෝ මේ? ආයි ලොග් මචං ලොග් ගලෙමු. ලොග් ගලෙන්නේ කියලා තියෙන මොකක්ද දන්නව? අක්කර සීන් එකක් ගිහිල්ලා තියෙන පොඩ්ඩක් ඉන්න. ආයි ලොග් ගලේ යමු ඉතින් මචං මොකක්ද දන්නේ? මොකක් හරි වෙලා තියෙනවා අපි ලොග් ගල බලමු. මටම වෙන්නේ හරි අපලන්න කිසි ප්‍රශ්නයක් නෑ යාළුවනේ. මේ පැරඩොක්ස් ඉවෙන්ට් එක කයිලා ගෙවන් ජෙම් මගේ ඔක්කොම 5382 ඉන්නේ බොයිස්. මේ අන්තිමට මම ගහලම නැති කැරක්ටර් එකක් දාගන්න ඕන බා. මේ මුදාගෙන ට්‍රික්ස් කියන්නේ 10 ස්පින් එකක් දෙමු. පහේ පස්සේ අනේ වැදියම් අනේ ඇයි ගරීන තුනේ ස්පින් එකක් දෙමු. ගරීනා ඔයා මට කෙලවන්න ආගේ හදන්නේ. ගරීනා ජෙම් ටිකක් තියනවා ගරීනා. අඩෝ ගරීනා. ඔයි ජෙම් 4000යි තියෙන්නේ 4000. ගරීනා අතල් ගන්න එපා ගරීනා. මොකක් හරි කෙලී දාගන්න. අමී මූ දාගන්න බා. ගරීනා අතල් දෙමු ඔයා. රිපෝට් පාරක් ගහලා යනවා ඉතින් කෙලින්ම. නේ බම් වෙජියම් බා. මුලින්ම දෙමු 10 ස්පින් එකක් දීලින් මචං. ගරීනා ඔය හලාතල් දෙනවනේ. ආසි මචං. අඩෝ ට්‍රික් එක වැඩ. තා කෑලි දෙකයි ඕන මචං. වාසි. අනේ වැදියම් බා. අම්බෝ බං ළඟින් යනවා බං අයියෝ එහෙම වැදියම්කෝ. නේ බං ළඟින් යනවා බං. ආයි මුලින් ඉඳලා වන්න බෑ කෑල්ලක්. අයියෝ මේ ගරීනා නම් අඩෝ ළඟින් යනවා. යෝ වැඩියම් බං. අඩෝ ඇයි ඔයි ගරීනා ටිකක් යූස් කරන්න වෙනවා යාළුවනේ. තව කෑලි දෙකයි ඕන අපිට. මේ තට්ටේ
තට්ටේ දාගමුද බං. තට්ටේ දාගෙන බලමු. අඩුව අපිට ලක්කයක් ඇත්තෙම නැත්ද බං. ගරී නෑ අයියෝ මට එහෙම කරන්නේ. අඩු අම්මේ මචං අපි මේක ක්ලේම් කරගමු මචං. ඒක ඇඟට වුණා. හරි. ඒ වගේම අනිත් එකත් ක්ලේම් කරගන්න ආසයි මචං. අනේ අපිට තියන් ගරීන. ගරීනේ මරන්නේ බාගනිය. ඇඩම් දාගම් බොයිස්. ඇඩම් මම තියෙන හැම ටිකම යූස් කරනවා. පිස්සු ඇදලා ඉන්නේ මචං වැදෙන්නෙත් නෑ. ඕබන් ඇඩම් වල් බල්ලා නැහැ කොහෙද? ඕ බොයිස් ඇඩම් හිටියේ නේද? අමීන් මෝ කලු කරන්න අන්නන්න වැටුනේ. කීට බොට් කරන්න ඔය යකෝ බලහන් ජෙන් කීයේ තිබ්බේ ඔක්කොම නේද? මගේ ජෙන් ඔක්කොම ගෑවුවා. මං අත කොහොම හරි මේක ගන්න ඕවා. අත සිරි වෙයි ඉතින්. නේ වරෙන් බං කරකවමු අපි. ආයි ස්පින් කයි දෙකයි තුනයි මේ පාර තුනයි දෙන්න හොඳේ. ඊපස්සේ මචං ආයි පළයන් ඉවෙන්ට් එකට කෙලිම 180ක් දුන්නා. අන්න ට්‍රික කොහමද බොයිස්? තව එක් කැල්ලයි කොහමද ට්‍රික? අන්න කොහමද ට්‍රික? ආ ඉතින් අඩම්බේ බලෙන් ගත්තේ කොහොමද ට්‍රික? හරි අන්තිමේ අඩෝ ළඟින් ගියා බං. අඩෝ නෝ බං අයියෝ. අඩු ජෙන් ටිකක් ඉතුරු කරන් ගරීනා. ගරීනේම කරන්න එපා ගරීනා. ඒවට ඉතින් නෑ බලමු කරකවල බං. මම මේ ගණන් හදලා ඉන්න බැලුවේ. ජෙන් කීයක් යයිද කියලා තව. ගරීනා අම්මගේ බානේ ගරීනා. ජෙන් කන්න එපා ගරීනා. තව ස්පින් 40යි තව එකක් වදිනවා. අඩු ලක්කේ නැද්ද? බලමු අයිත් ඊට දාගෙන කෙලි දාගෙන අර මේක මුගීම අනිත් කැලේ දාගෙන මචං. ඒත් කල් කරා. නම ක්ලියර් කැට තුන් පාරක් තියමු. 1 2 3 හරිනේ මචං. ක්ලියර් කැට තුන් පාරක් දුන්නා ඉවෙන්ට් එකට ගියා. අනේ ගරීනා බිල්ලගේ ආනුභාවයෙන් මට එකක්වත් වැදියා. මචං වැදින්නේ මං කිව්වනේ මචං. මම ඔක්කොම ස්ට්‍රීමර්ස්ලාගේ විම්මගේ අනුභවයෙන් මට මේ ස්පින් එකෙන් එකක් වැදියා. අඩෝ වැදුන්නේ ඌ නම් මහ මොංගලයා. H4K ගේ අනුභවයෙන් මට එකක් වැදියා. වැදින්නේ නැහැ මචං මං දන්නවා. තව ස්පින් ඉස්සෙයි ඉතින් කමන්නේ. ඩොක්ටර් ඩී ගේ අනුභවයෙන් මට මේක වැදියා. වැදුන්නේ එන්නම ගහන්න 40 ස්පින් නැද්ද? මට මේක මගේ අනුභවයෙන් වැදියන්. වැදෙන්නේ නැහැ මට කොහොමත් නෑ. මං කිව්වා මචං. මට මේක සඳුගේ අනුභවයෙන් ලැබියන්. වැදින්නේ ආයි ඉතින් අම්මෝ පිස්සු හැදේ සඳ බැබලේ. මට මේක කවුද මන් තව ඉන්නේ? මාස්ටර් ජීගේ අනුභවයෙන් ලැබියන්. අපි වැදින්නේ තව ස්පින් 4යි මචං කමන්න ඔන්න වැදුනා. ඔන්න දැන් වැදුනා මචං. එම්බෙඩ් දැක්කනේ ඊසි. ඔන්න පාම කම්ප්ලීට් මචං. ඔන්න ඉතින් පැරඩොක්ස් එකක් ගත්ත. ඔන්න පැරඩොක්ස් ඉවෙන්ට් එක මචං 2100 දෙය තියෙන. ඔන්න පැරඩොක්ස් එකක් ගත්ත කොහොම හරි. ඉතින් වාසිය මොකක්ද තියෙන්නේ? වාසියක් තමයි බොයිස්. අම්බෝ කිටවා. අඩෝ ඒකේ වන්ඩල් ටික වාසි නේව. වාසි. මචන් 2102යි ජෙම් තියෙන්නේ. කොහොම හරි 5000 ගාණක් ජෙම් කාලා. ඉතින් මචන් ගිල්ඩ් එකට එන සෙට් එක එන්න ඔන්න ID එක තියෙනවා. සට ගාලා එන්න ඕන මචන්. ඉතින් මචන් අපි මේක එල්ල අපි පන්නත් තාග. අම්මේ. ඒ මචන් කොල්ල
අම්මෝ බොයිස් අචිනා අම්මට උඩු ඔන්න බන්ඩල් දෙක මචං කොහමද පාර මේකේ පොඩි ගතියක් තියෙනවා අරකට වැඩි කොහොම මේක වීඩියෝස් එකෙන් නැත්තත් අඩු දෙක කලිසමෙන් දෙන්නේ කලිසමෙන් ඉන්නේ බැටරිත් නෑ මචං ඉතින් අපි ඉමෝට් පැත්තට යමු මෙන්න මචං ලුක් චේන්ජර් එක මේ ලුක් චේන්ජර් එකේ ඩුවෝ ඉමෝට් එක වාසි එක දාගත්තා මචං මෙන්න ඇනිමේෂන් එක කොහමද බොයිස් ඒකත් පාර ලුක් චේන්ජර් එක බලමු පළවෙනි මගේ account එකේ ලුක් චේන්ජර් ඒවා ඒකත් වාසි මේවට නෑ මේක අම්මට හුඩු මෙඩි ගහන එකත් වාසි මචං ජම්ප් එක එකත් වාසි ආයි දාලා බලමු වාසි අම්මට හුඩු බොයිස් හරි ඉතින් ඔන්න ප්‍රොෆයිල් එක දාන්න ප්‍රොෆයිල් එක මේ ප්‍රොෆයිල් එක දාගෙන ඉන්න මචං ගෑ ගවුල මොන්න ඉතින් මචං ප්‍රොෆයිල් එකත් වාසි චරය මචං කාටුන් උච්චරුණා ජීම් ඉතින් මචං අපි මිතින් මැච් එකක් ගිහින් බලමු පට්ටම වාසි මචං මාරම ලස්සනයි ඕනේ ඉතින් මචං ලුක් චේන්ජරේ වාසි ජීම් කෑවේ 5000 ගාණක් විතර කෑවා බැටරිත් නෑ බැටරි ගන්න ඕන ආයි තියන්නේ මචං ඔමාර ජීම් 5000 ගාණක් වගේ කෑවා මචං ලුක් චේන්ජරේ දාගෙන ඉමු ආයි වාසියක් තමයි අම්මට හුඩු ඔය සවුලන්නේ මුලින්ම මට මෙඩිය ගහන සීන් එක වෙන්නන්න ඕන මම එඩිය ගහන සීන් එක බලන්න ඕන මට හුඩු පාරේ වාසි නේවා ඔයිස් වාසි බොමු ලුකනුවා අයියෝ මට මෙඩිය ගන්න ඕන පොඩ්ඩක් මෙඩිය ගන්න බලා ගන්න දීපන් වාසි බං අනික වාසි බං බොයිස් පොඩ්ඩක් ඉන්නේ මෙඩිය ගන්න එක බලා ගන්න මචං මචං කොට්ටක් ගැම්මක් කල්ලා බලන්න මචං කමන්න අපි මෙඩිය ගහ මට ඩැමේජ් කරගමු ඌට ඩැමේජ් කරගන්න ඕන මම පොඩ්ඩක් මැච් එක බලන්න ඕන හරි අඩු මට ඇයියෝ එහෙම කරන්න එපා මෙඩිය ගහගන්න දියන්කෝ මෙඩිය ගහගන්න විතරක් දියන් බා අඩු පොඩ්ඩක් ඉඳහම් මම මෙඩිය ගහගන්න මෙඩිය ගහගන්න දීපා හරි ටිකක් තියෙනවා මචං මෙඩිය ගහගන්න බලමු අපි මචං බලමු මෙඩිය ගහලා අම්මට හුඩු වාසි නේ බොයිස් හිතන් ඉතින් මං හිතන්නේ මට උඩු බොයිස් වාසියක් වාසි හරි මචං මැචෙන් බැක් එක වැඩක් නැහැ මට මේ ටික බලා ගන්න ඕනේ කොල්ලෙක් කරන් ඩුවෝ ඉමෝට් එක දාලා මචං ජිම් කරනවා මේ වීඩියෝ එක බලන්න නැතුව නම් ඉතින් කරකවන්න එපා බොරු වැඩක් මචං මට ගන්න ඕන හින්දා ගත්තේ නැත්තම් ගන්න නෑ මාත් මට සිරි බොයිස් කොහොමද පාර මචං ඉතින් සුපිරියම්ම තමයි වාසි හරි බොයිස් ඉතින් මචං මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරන්න මගේ කොල්ලෝ සෙට් එකේ කාලයකට පස්සේ සෙට් වුණ හින්දා ඉතින් මචං අපිත් ගිහිල්ලා එන්න එහෙනම් කොල්ලෝ
අපි